YouTube channel. ඔන්න අද අරගෙන ආවේ unboxing video එකක්. මේ unboxing video එක ඉතින් අලුත්ම application එක ඔයාලා දන්නවා Temu application එක. ඒකෙන් මම order කරපු දේවල් ගැන තමයි අද video එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ. එහෙනම් බලමු අපි unbox කරලා මම මොනවද order කරේ කියලා. ඇත්තටම හරිම අඩු ගානකට ඔයාලට items ඕන තරම් order කරන්න පුළුවන් මේ app එක හරහා. ඉතින් මමත් orders දෙකක්ම දැම්මා. ඒක අද මට හම්බ වුණා. අපි බලමු මොනවද මම order කරේ කියලා. මේ තියෙන මගේ packages දෙක. මෙන්න මේ shoes දෙක තමයි මම order කරේ. ඊට පස්සේ මට මේකට සාමාන්‍යයෙන් රුපියල් 3000ක් වගේ තමයි ගියේ. ඊට පස්සේ මම මේක order කරා. මේ තමයි facial tools. මේකේ tools හතරක් තියෙනවා. nose cleanser එකයි, අනිත් එක eyeliner, අනිත් එක තියෙන්නේ makeup පාවිච්චි කරනකොට lens එකක්. මේක eyeliner අපිට ඇඳ ගන්න හරිම ලේසි. මේක තියලා තියාගෙන බලන්න. item එක nose cleansing item එකක්. මෙන්න මේ විදියට අපිට අපේ face එක clean කරගන්න වෙලාවට මේ විදියට apply මේ item එක මේක eyeliner අඳින්න ටිකක් අමාරු අය ඉන්නවනේ. මම නම් eyeliner අඳින්න දන්නේම නැහැ. ඒ නිසා මම ගොඩක් වෙලාවට eyeliner අඳින්න නැතුව තමයි මේකප් එක කරන්නේ. ඒ තරමට මට eyeliner එක ඇඳ ගන්න හරිම අමාරුයි. ඉතින් මේකෙන් අපිට ලේසියෙන්ම මේ විදියට තියලා ඔයාලගේ eyeliner එක ඇඳ ගන්න හරිම ලේසියි. යූස් කරනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් තව tool එකක් තියෙනවා මේ විදියට. කියන්නේ concealer එක, ඒ වගේ compact powders, concealer එක වගේ යූස් කරනකොට අපිට මේ විදියට තියෙන tool එක තියෙන eyeliner එක. ඒ කියන්නේ අපේ ඇහැ ගත්තොත් මේ පහළ කොටසේ line එක ඇඳ ගන්නකොට මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ මම ගත්තා lipstick එකක්. මේකේ color එක නම් මට හරියට මතක නැහැ guys. මේ color එක මම හිතන්නේ peach color එක වෙන්න ඕන. ඇත්තටම කියන්න අමතක වුණා මේ items හතරම රුපියල් 470ක් වගේ තමයි උනේ. ඒ කියන්නේ මේ හතරම එකම පැක් එකේ තමයි අපිට හම්බුනේ. කියන්නේ මේක වෙනම ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේක විතර වෙනම ගත්තොත් මේක රුපියල් 180ක් වගේ තමයි මට මතක විදියට ඇඩ් වෙන්නේ. මේ ලිප්ස්ටික් එක ඊට පස්සේ මම ගත්තා බෑක් කවර් එකක්. මේක මගේ iPhone එකට තමයි මම ගත්තේ. මේ තියෙන්නේ එක. මේක 375ක් තමයි වුනේ. ඊට පස්සේ මේක මට ඕනම කරන දෙයක්. මේක පොඩ්ඩක් කැලිලා වගේ. මේ තියෙන්නේ eyeliner stamp එක. මේකේ stamp එකයි eyeliner එකයි දෙකම තියෙනවා. ඉතින් eyeliner එක ඇඳ ගන්නවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. මට නම් ඔයාලට කොහොමද දන්නේ? මට නම් හරිම අමාරුයි eyeliner එක ඇඳ ගන්න. මොකද මට eyeliner එක ඇඳ ගන්න ගියාම ගොඩාක් වෙලාවට ප්‍රශ්න තියෙනවා. මොකද මට හරියට eyeliner එක තියාගන්න බෑ. මේ විදිහට මේකේ stamp එක තියලා ඔයාලට ලේසියෙන්ම eyeliner එක ඇඳ ගන්න පුළුවන්. මේකෙන් අපිට normally ඇඳ ගන්න පුළුවන්. මේකට ගියේ මට රුපියල් 350ක් වගේ තමයි මේකටත් මට ගියේ. මේක ලිප්ස්ටික් එකක්. මේක තමයි මම හිතන්නේ peach color එක. මේකත් රුපියල් 300 ගාණක් තමයි උනේ. මට හරියට මතක නැහැ. මේ තියෙන ඒ color එක natural color එකක්.
ඉතින් මගේ පළවෙනි පැකේජ් එකේ ඔන්න ඔය අයිටම්ස් ටික තමයි මම ඕඩර් කරේ. ඒ ඔක්කොටම මට රුපියල් 4800ක් වගේ තමයි ගියේ. ඒ ඔක්කොටම. ඉතින් හරිම ලාභෙට මම ඕඩර් කරා Temu app එකෙන්. ඉතින් මම තව ඕඩර් එකක් දැම්මා. ඒකේ නම් අයිටම්ස් 3ක් තමයි තියෙන්නේ. ඒක තමයි මගේ අනිත් ඕඩර් එක. බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක මම ඕඩර් කරේ. මෙතන රුපියල් 370ක් වගේ තමයි ඕනේ. මේක බාර් බ්‍රෂ් එකක්. මේක සොක්ස් දෙකක්. මේක ෂර්ට් එකයි කියන්නේ මේක ඕවර්කෝට් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම ස්මෝල් සයිස් එකෙන් තමයි මේක ඕඩර් කරේ. අත්‍තරම් ටිකක් ලොකුයි වගේ. ස්මෝල් සයිස් එකේ වුණාට මේක හරිම ලොකුයි මට. ඒ වුණාට ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔය අයිටම්ස් ටික තමයි මම ඕඩර් කරේ. ඉතින් මට ඒ ඔක්කොම මේ අයිටම්ස් වලට මම රුපියල් 3500ක් වගේ තමයි ගියේ. එතකොට මට ඔය ඔක්කොටම සාමාන්‍යයෙන් රුපියල් 8000ක් වගේ තමයි ගියේ මේ ඔක්කොම අයිටම්ස් වලට. ඉතින් මේකේ shipping cost එකක් වදින්නේ නැහැ. ඒ වගේම tax එකක් වදින්නෙත් නැහැ. ඉතින් එහෙම නැතුව ඔයාලට ලේසියෙන්ම කියන්නේ තමන්ගේ අතේ ඇති මුදලට බජට් එකට ගැලපෙන විදියට ඕනම දෙයක් මේකෙන් ඕඩර් කරන්න පුළුවන්. ඒතර මේ app එකට ගියාම නම් හිත අතරමං වෙනවා එළියට එන්න හිතෙන්නෙම නැහැ. ඒ මට නම් ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා බලන්න. තාම ඩවුන්ලෝඩ් කරේ නැත්තම් ඉතින් මේකට කැෂ් ඔන් ඩෙලිවරි ඔප්ෂන් එක නැහැ. මේක සාමාන්‍යයෙන් අපි මුලින්ම පේමන්ට් එක ඒ කියන්නේ අපි කාඩ් පේමන්ට් එකක් කරලා තමයි ඕඩර් කරන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් මට මේ අයිටම්ස් එන්න සාමාන්‍යයෙන් දවස් 12ක් වගේ ගත වුණා. ඕඩර් එක දාලා දවස් 12ක් වගේ ගත වුණා. මෙමු app එක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ නම ඒ වගේම ඇඩ්‍රස් එක ඒ වගේ පොඩි ඩීටේල්ස් ටිකක් ඉල්ලන්නේ. ඒ ටික සබ්මිට් කරන්න. ඊට ඔයාලට මේ වගේ ඕඩර් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඉන්නවනම් දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මම තවත් මේ වගේ අන්බොක්සිං වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එන්නම්. එතකන් හැමෝම පරිස්සමින්